ආයුබෝවන් ට්‍රේඩ් විත් මී SL අරගෙන එන තවත් ඩේලි ගෝල්ඩ් බ්‍රේක්ඩවුන් ඩේලි සහ වීක්ලි ගෝල්ඩ් බ්‍රේක්ඩවුන් එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔක්තෝබර් 20 සඳුදා 2025 ඔක්තෝබර් 20 සඳුදා අලුත් වීක් එකක්. ඉතින් අපි බලමු මේ වීක් එකේ මොකද්ද වෙන්න පුළුවන් කියලා. පළවෙනිටම අපි බලමු ඉස්සරහට අපිට එන්න තියෙන ෆන්ඩමෙන්ටල් සහ දැනට මාකට් එකේ යන ෆන්ඩමෙන්ටල්ස් ටික. දැනට තාමත් US ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක යන නිසා අපිට ඩේටා CPI ඩේටා NFP ඩේටා කිසිම ඩේටා එකක් දැනට ලැබිලා නැහැ. පළවෙනිම දේ. දෙවෙනි එක මේ මාසේ අන්තිමේට ආපහු වෙනවා FOMC මීටින්ග්ස් මිනිට්ස්. එතකොට මේකෙදි දැනටමත් ෆෙඩරල් රිසර්ව් එකකින් කියලා තියෙන විදිහට පවල් කියලා තියෙන විදිහට රේට් කට් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මේ මාසේ අන්තිමට කියන්නේ හරියටම 29 රෑ තමයි අපිට තියෙන FOMC මීටින්ග්ස් මිනිට්ස් සහ මේ ස්පීච් එක සහ රේට් ඩිසිෂන් එක. ඊට පස්සේ 30 31 දවස් ටික එනවා, දවස් දෙක එනවා ට්‍රම්ප් සහ චයිනා ප්‍රසිඩන්ට්ගේ ෂී ජින්පින්ගේ මීටින් එක කොරියාවල තියෙන සමිට් එක ඇතුලේ. ඉතින් හොඳ වොලටිලිටි එකක් බලාගන්න පුළුවන් මේ මාසේ එන්ඩ් එක වෙනකොට, මේ සති දෙක ඇතුළත සහ මේ සතිය සහ ඊළඟ සතිය වෙනකොට. ඉතින් අපි ඒකත් එක්කම බලමු. ඔන්න ඔය කාරණා තුන අපි මතක තියාගන්න ඕනේ. මොකද ගවර්න්මන්ට් ෂට්ඩවුන් නිසා අපිට ඩේටා රිලීස් එකක් යන්නේ නැහැ තවමත්. හැබැයි ඒක මේ වෙලාව අපිට ඩේටා රිලීස් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ඔක්කොමත් එක්කම අපිට බලමු මොකද්ද වෙන්න පුළුවන් කියන එක. ඉතින් වීක්ලි ප්‍රයිස් ඇක්ෂන් එක බලන්න අපි මන්ත්ලි ඉඳලම කතා කරමු. මොකද මන්ත්ලි එන්ඩ් එකට දැන් ටික ටික අපි ලං වෙන නිසා. මන්ත්ලි එකට මන්ත්ලි අපිට තව දවස් 11ක් තියෙනවා. ඒතර මම කිව්වා මේ මාසේ තව වැදගත් ඉවෙන්ට් ප්‍රධාන ඉවෙන්ට් තුනක් අපිට තියෙනවා. ප්‍රයිස් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්, ලොන්ග් ටර්ම් ප්‍රයිස් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒතර මන්ත්ලි එකට ගත්තාම මන්ත්ලි අපිට ඕපනින් එක තිබුණේ 3850 කියන ලෙවල් එක. 3850 ලෙවල් එකේ ඉඳලා දැනට 4380 කියන ලෙවල් එකට නිකන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මන්ත්ලි ගත්තාම හොඳ බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙනවා. ඉතින් එතකොට මන්ත්ලි ලෝ එක බ්‍රේක් කිරීමේ 3840 බ්‍රේක් කිරීමේ සම්භාවිතාවය දැනට තියෙන ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්කන් ගොඩක්ම අඩුයි. සහ මේකේ 50% අපි දැනට ගත්තොත් එහෙම මේ ලෙවල් එකෙන් අපිට 50% එන්නේ 4100 වගේ කියන ලෙවල් එකේදී 4100ට අපිට එන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. අපි ඒක කතා කරමු. එතකොට වීක්ලි ප්‍රයිස් ඇක්ෂන් එක ගත්තාම වීක්ලි එකේ තියෙන ප්‍රධාන දැනට ගෝල්ඩ් මට මතක විදියට 9th or 11th නේ 1 2 3 4 5 6 7 8 9 ඕකේ 9th වීක් එකට එනකන් කන්ටිනියු වෙලා තියෙනවා බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක. බුලිෂ් ගෝල්ඩ් එක දිගටම අප් වුණා, හැම සඳුදාම අප් වුණා, හැම වීක් එකකම කන්ටිනියුස් හයිස් අලුතෙන් හයිස් ක්‍රියේට් කරපු එකම තමයි කරේ. එතකොට අගෝස්තු 22 සිම්පෝසියම් එකෙන් පස්සේ ඉඳලා අගෝස්තු 22 මේ ජැක්සන් හෝල් තිබ්බ සිම්පෝසියම් එකෙන් පස්සේ ඉඳලා කන්ටිනියුේෂන් එකක් තමයි තිබුණේ. එතකොට ලාස්ට් වීක් එකේ ස්පෙෂල් මේ ෆ්‍රයිඩේ වුණ මේ සෙල් ඔෆ් එකත් එක්කම මේකේ විශේෂත්වය තමයි පළවෙනිම ලාස්ට් වීක් එකේ තමයි මේ පහුගිය සති කිහිපයෙන්ම වැඩිපුරම වොලියුම් එකක් තිබ්බ ටයිම් එක වීක් එක. වැඩිපුරම ප්‍රයිස් එක අප් වුණ වීක් එක පිස් 3600 3500 වගේ ලොකු ප්‍රමාණ 10ක් වගේ ප්‍රමාණ 8ක වගේ ප්‍රමාණයක් ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා. ඒ වගේම ලාස්ට් වීක් එක ක්ලෝස් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් ලාස්ට් වීක් එක ක්ලෝස් වෙනකොට කලින් වීක්ස් වලට වැඩිය ලොන් අප වීක් එකකින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? මේකෙන් අදහස් වෙන්නේ මේ ඒරියා එකේ මේ බයිස් ගත්ත ගොඩක් අය අපිට ගන්න පුළුවන් මේකක් තමයි බයිස් ගත්ත අය එයාලගේ පොසිෂන්ස් වලින් ප්‍රොෆිට් ටේක් අවුට් එකක් කරලා තියෙනවා කියන එක අපිට එන්න පුළුවන්. මොකද මේක ෆන්ඩමෙන්ට් මට මතක විදිහට ෆන්ඩමෙන්ටල් ඩ්‍රිවන් ඩ්‍රොප් එකක් නෙමෙයි මේක. එතකොට ඒකත් එක්කම ප්‍රොෆිට් ටේක් අවුට්ස් අපිට ඇග්‍රෙසිව් ප්‍රොෆිට් ටේක් අවුට්ස් බලා ගන්න පුළුවන් කලින් තිබුණ ප්‍රොෆිට් ටේක් අවුට්ස් වලට වැඩිය. උදාහරණයක් විදිහට මීට කලිමුත් අපිට ප්‍රොෆිට් ටේක් අවුට් බලා ගන්න පුළුවන් වුණානේ මේ ලෙවල් එක 4050 ලෙවල් එකෙන්. ඊට පස්සේ කලින් CPI FOMC මීටින්ග්ස් ඔය ඔක්කොගෙම අපිට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි මේක ටිකක් අනිත් ඒවාට වැඩිය වෙනස් වෙන්න හේතුව වෙනස් ඇග්‍රෙසිව් විදිහට මෙයා වෙලා තින්නේ. ඒක එතකොට අපි ඒක ගැන අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ ඒරියා එක. ඒ කියන්නේ 4380 ඉඳලා 4200 කියන මෙන්න මේ ලෙවල් එක තමයි අපි දැනට ට්‍රේඩ් කරන ෆුල් රේන්ජ් එක වෙන්නේ. එතකොට පහුගිය සති ටිකේම අපිට බලා ගන්න පුළුවන් වුණ තව වැදගත් කාරණාවක් තමයි වීක් එකේ හැම සතියකම වීක් එකේ එන්ඩ් එකට එනකොට වෙන්ස්ඩේ තර්ස්ඩේ ෆ්‍රයිඩේ වෙනවා. වෙන්ස්ඩේ තර්ස්ඩේ ගොඩක් වෙලාවට පුල් බෑක් එක දෙනවා. ෆ්‍රයිඩේ සෙට් අප් කරනවා ආපහු බයි එකට. මන්ඩේ බයින් කන්ටිනියුේෂන් එකක් වෙනවා. හරිද?
මන්ඩේ බයින් කන්ටිනියුස් එකක් කරනවා. මම මේක ආයෙ පෙන්වන්න යන්නේ නැහැ ඩේට් වයිස්. ඔයාලා ගිහිල්ලා බලන්න ඔයාලට ඒක එක්සැක්ට්ලි බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ ඩ්‍රොප්ස් මේ වුණ ටයිම් එක පෙන්නනොත් මේ තර්ස්ඩේ තමයි ඩ්‍රොප් එකක් තියෙන්නේ. ෆ්‍රයිඩේ මන්ඩේ කෙලිම බයිස්. ඊට පස්සේ මෙතනත් එහෙමයි ටියුස්ඩේ වෙන්ස්ඩේ තර්ස්ඩේ ඩ්‍රොප් බයි. රයිට් තර්ස්ඩේ මේ අටින් බලන්න මම ටයිම් ෆ්‍රේම් එක පෙන්වන්නේ තර්ස්ඩේ. ඊට පස්සේ මෙතනත් වෙන්ස්ඩේ තර්ස්ඩේ තියෙන්නේ මේ FOMC මේකත් එක්ක ඔය විදිහට කන්ටිනියුේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි ඒ විදිහටම අපිට 4200 ලෙවල් එකෙන් ප්‍රයිස් එක මෙයා කරලා රිජෙක්ට් වෙලා බලා ගන්න පුළුවන් 4200 ලෙවල් එක. ඉතින් අපි අද දවසේ මේ වීක් එකේ ප්‍රයිස් ඇක්ෂන් මේ වීක් එකේ අපිට පළවෙනිම වික් ෆිල් එකක් තියෙනවා. හරිද? 4250 ඉඳලා මේ උඩට තියෙන වික් ෆිල් එක. එතකොට මේ වික් ෆිල් කරලා මේ ප්‍රීවියස් වීක් හයි එක බ්‍රේක් කළා 4400ට 4430ට 4450ට සහ 4500ට යන්න පුළුවන් සම්භාවිතව. එහෙම නැත්නම් යන්න පුළුවන් කොහොමද? පළවෙනිම දේ අපි මේකේ පුල් බෑක් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. හැබැයි වීක්ලි පුල් බෑක් එක අපිට දැන් මම ඩේලි එකකින් කියලා ඉන්න ඔක්කොම කලින් දැන් අද දවසේ අපිට දැන් තියෙන ෆ්‍රයිඩේ තියෙන සෙටප් එකත් එක්කම ෆ්‍රයිඩේ අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ ඩ්‍රොප් එකට පස්සේ 4000 පළවෙනිම 4230 කියන ලෙවල් එක හෝල්ඩ් කරා 4230 ලෙවල් එකේ තමයි මට මතක විදිහට අපි NYSE එකේදී ඩ්‍රොප් එකේදී මේ බයි එක අපි ගත්තා. මේ කන්ෆර්මේෂන් එකක් ගත්ත බයි එකක් නිකන් ලෙවල්ස් වලින් ගත්ත එක නෙමෙයි. ඊළඟට 4200 මෙන්න මේ බයි එකක් ගන්න තිබ්බා. මම මේ බයි එක ගත්තේ නැහැ මොකද මම charts වල හිටියේ නැහැ මේ ටයිම් එකේ රෑ 11ට විතර. හිටියා නම් අනිවාර්යයෙන්ම ගන්න බයි එක මේ මොකද කී ලෙවල් එක මේන් කී ලෙවල් එක ඒකත් එක්ක. එතකොට අද දවසේ ප්‍රයිස් ඇක්ෂන් එක මොකද? අද දවසේ ප්‍රයිස් ඇක්ෂන් එක දැනටම 4230 ටෙස්ට් කරලා තියෙනවා. රයිට් මේක සෙල් වෙන්න දැන් අපිට ප්‍රීවියස් ඩේ එක සෙල්නේ bearish pressure එකක් ප්‍රයිස් ඇක්ෂන් එකක් ඩේලි මේකේ බලා ගන්න පුළුවන්. හැබැයි අපි වීක්ලි ප්‍රොෆයිල් එක බැලුවොත් සහ ඕවරෝල් ලොන්ග් ටර්ම් ප්‍රයිස් ඇක්ෂන් එක තාමත් බුලිෂ් නිසා අපි මේ සෙල් ඔෆ් එක මත තියාගන්නවා. අපි බයිස් කන්ටිනියුේෂන් එක කොහොමද බලන්න පුළුවන්. බයිස් කන්ටිනියුේෂන් එක දිගටම කන්ටිනියු වෙන්න නම් ඒ කියන්නේ 4380 බ්‍රේක් ත්‍රූ කරලා 4400 4430 4500 මේ ලෙවල්ස් වලට එන්න නම් ප්‍රධාන වශයෙන්ම බ්‍රේක් කරන්න ඕනේ පළවෙනිම ලෙවල්ස් ටික තමයි අපි මේ මාකප් කරගෙන ඉන්නේ. පළවෙනියටම මේ ඒරියා එක කියන්නේ මම මේ ඒරියා එක ඉස්සෙල්ලාම ඔයාලට මෙන්ෂන් කරලා ඉන්නම්. මේන්ලිම අපිට 4330න් උඩට ප්‍රයිස් එක බිල්ඩ් වෙන්න ඕනේ. 4330 බිල්ඩ් වෙලා 4300න් උඩ ප්‍රයිස් එක මාකට් ස්ට්‍රක්චර්ස් හදමින් බයි පැත්තට බයින් මොමන්ටම් එක බිල්ඩ් කරන ප්‍රයිස් ඇක්ෂන් එක බිල්ඩ් වෙලා බ්‍රේක් ත්‍රූ කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේ 4330 බ්‍රේක් වෙන්නේ නැත්නම් රයිට් 4330ට ප්‍රයිස් එක ගිහිල්ලා 4330 මෙන්න මේ ඒරියා එක ඇතුලේ මෙයා වෙවි ඉන්නවන්නම් අපිට බලා ගන්න පුළුවන් තවදුරටත් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. මොකද මේ යන ප්‍රයිස් එක යන බිහේවියර් එකත් එක්ක 4330න් ආපහු මෙන්න මේ විදිහට ප්‍රොෆිට් එක අවුට් කරලා මේ වගේ ස්ට්‍රෝං සෙල් ඔෆ් එකක් බලා ගන්න පුළුවන් 4200න් පල්ලට. 4200න් පල්ලට එනවා කියන්නේ most probably අපිට 4100 කියන ලෙවල් එකට එනකන් ඩ්‍රොප් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. 4100 මොකද 4100 තමයි ඊළඟට ස්ට්‍රෝං අපිට බයිස් බලා ගන්න පුළුවන් ලෙවල් එක 4130 4150 කියන මේජර් කී ලෙවල්ස් දෙකක් තියෙනවා. ඒකෙදිත් අපිට මොනිටර් කරන්න පුළුවන්. හැබැයි ඒ දෙකටත් වැඩිය මම එක්ස්පෙක්ට් කරන්නේ 4100 කියන ලෙවල් එක තමයි ඊළඟ මේජර් සෙල් වුණොත් සෙල් වෙන ඒරියා එක විදිහට. එතකොට අද දවසේ ප්‍රයිස් ඇක්ෂන් එකත් එක්කම බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙනවා. මම ඒක මෙන්ෂන් කරා. මේකේ කන්ටිනියුේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක තමයි එක්ස්පෙක්ට් කරන්නේ සහ අපි බයිස් තමයි එක්ස්පෙක්ට් කරන්නේ. අද අපි ඉන්වෙස්ටිගේෂන් එකේදී ලයිව් එකක් අරගෙන ඉතින් එකට කලින් වල ලන්ඩන් එකේ ට්‍රේඩ් එකක් බලනවා නම් මෙන්න මේ ඒරියා එක බ්‍රේක් වෙනකන් ඉන්න ඕනේ 4265 මේක ෆ්‍රයිඩේ එස්ටැබ්ලිෂ් වුණ හයි එකක් සහ ෆ්‍රයිඩේ මේ වුණ සෙලර්ස්ලා මේන්ලි මාව ඒරියා එකක් මේ ඒරියා එකකින් උඩ high time frame close එකක් ඕනේ. ඊට පස්සේ මේ ඒරියා එකෙන් පස්සේ අපි ටාගට් කරන ඒරියා එක තමයි 4290 4290 සහ 4300 මේජර් කී ලෙවල් එක 4300න් උඩ 4318 4330 so on ඔය විදිහට තමයි මේ ස්ට්‍රක්චර්ස් බ්‍රේක් කරගෙන යන්න ඕනේ. රයිට් එතකොට සෙලර්ස්ලා කන්ෆර්ම් වෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපිට හිමීට මේකේ කන්ටිනියුේෂන් එක ගන්න තියෙන්නේ. රයිට් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක කන්ටිනියු වෙනවා. ලෝස් ක්‍රියේට් කරගෙන යනවා. ඉතින් මේක තව කෙනෙක්ට මේක ලික්විඩිටි එකක් ක්‍රියේට් කරන විදිහට දකින්නත් පුළුවන්. මොකද මේක මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එකක් වගේ බලා ගන්නත්
පුළුවන්. ඉතින් මේක සෙල් කන්ටිනියු වෙනවා නම් මුලින්ම දැන් මේ ඩේලි අනිවාර්යයෙන් මෙහෙම වෙන්න පුළුවන්. මේක පුල් බෑක් එක වෙන්න පුළුවන්. ඩේලි බෙයාරිෂ් පුල් බෑක් එක වෙන්න පුළුවන්. ඒකටත් සාධක තියෙනවා. මොකද බලන්න මාකට් එක ඇග්‍රෙසිව් විදිහට නෙමෙයි බයි වෙන්නේ. හෙමීට බයි වෙන්නේ. මම ওই වගේම එක්සැම්පල් එකක් පෙන්නන්නම් මෙන්න මෙතනදී. මෙන්න මෙතන බලන්න අපිට මන්ත්ලි ඕපනින් එකේදී වුණා වැඩේ. මන්ත්ලි ඕපනින් එකේදී ඔක්තෝබර් පළවෙනි සතියේ මෙන්න මේ බයි එක ස්ට්‍රෝං විදිහට ගියේ නෑ. එමිට බයි වුණා. NISE එකේදී මෙන්න මේ සෙල් එක අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ වගේ. right. ඉතින් අපිට ඒ වගේ සිනාරියෝ එකක් අනිවාර්යයෙන්ම මෙන්න මෙතනදී එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ප්‍රයිස් ඇක්ෂන් වයිස් තාම කන්ෆර්මේෂන් නැහැ. අපි හැබැයි මේ ලෙවල්ස් මොනිටර් කරනවා. මේ ලෙවල්ස් බ්‍රේක් ත්‍රූ වෙන්නේ නැත්නම් මේජර් සිෂන් එකක් ඇතුලේ ඒ කියන්නේ NY සිෂන් එක ඇතුලේ වගේ හරි අපිට බලා ගන්න පුළුවන් නම් ඉමීඩියට්ලි බ්‍රේක් අවුට් කරලා ලෝස් බ්‍රේක් කරගෙන එනවා නම් මෙන්න මේ වගේම අනිවාර්යයෙන්ම අපිට මේකේ සෙල්ස් වලට යන්න පුළුවන්. මොකද මාකට් එක දැනටත් ඕල්රෙඩි ගොඩක් බයි වෙලා තියෙන්නේ සහ දැනට දැන් මේන් ස්ට්‍රීම් එකේ කතා වෙනවා වැඩි පාරේ ඒ කියන්නේ නිකම්ම අපි මේ ගියත් කොහෙට හරි ගියත් ගෝල්ඩ් ප්‍රයිස් වැඩි වෙලා නේද අන්නේ වගේ. ඒකට ඔයාලා දන්නවා මාකට් එක ඒ වගේ වෙලාවක කියන්නේ පීක් එකක් එන්න පුළුවන් වෙලාවක්. හැමෝම දැනගන්නවා කියන්නේ බයස්ලා වැඩිපුර තවදුරටත් ඇවිල්ලා සහ ඒක මෙයා වෙන්න පුළුවන් හොඳ chance එකක්. මොකද බයස්ලාගේ පොසිෂන් කලින් මේ ගොඩක් පල්ලෙහින් බයිස් ගත්ත කටේ පොසිෂන් අවුට් කරන්න සහ ලොකු පොසිෂන්ස් මෙයා කරන්න හොඳ වෙලාවක්. ඉතින් අපි ඒක මෙයා කරගෙන අද NISE එකේදී හම්බෙමු. බයිස් තමයි අපි බලන්නේ 4250 උඩ 4230 උඩ ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක ප්ලේ කරන්න තමයි බලන්නේ. අපි එක්ස්පෙක්ට් කරන්නේ අද දවසේ 4330 උඩ මේ ඩේලි කැන්ඩල් එක ක්ලෝස් වෙයි කියන එක. එහෙම නැත්නම් මම ආයිත් කියනවා අපි දැනට ට්‍රේඩ් වෙන රේන්ජ් එක තමයි 4380 ඉඳලා 4200 කියන ලෙවල් එක. ඉතින් මේ ඒරියා එක ඇතුලේ ඉන්නත් පුළුවන්. මේ 4000 ලන්ඩන් සිෂන් එකේදී වල බලන්න 4266 මෙන්න මේ ප්‍රයිස් එකෙන් උඩ අපිට හොඳ ස්ට්‍රෝං ක්ලෝස් එකක් දුන්නොත් රීටෙස්ට් එකක් එක්කන් ඔයාලට මේ යන්න පුළුවන් 4300 වෙනකන් බයි එකකට සහ ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එක ප්ලේ කරන්න එමුණොත් ඒ ට්‍රේඩ් එකකට යන්න. මේන්ම බලන්න ඕන ලෙවල්ස් ටික තමයි 4000 මේ ඩේලි ඕපනින් මේ අපිට තියෙන ප්‍රයිස් එක 4230 මේක බ්‍රේක් කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් ආපහු 4200 ලෙවල් එකට කියන ඩේලි එක. එතකොට පුල් බෑක් එක හරි කන්ෆර්මේෂන් මේ සෙලින් එක සෙල් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඕවරෝල් මේ ප්‍රීවියස් ඩේ ලෝ එකක් බ්‍රේක් කරලා මේ ඒරියාස් වලට එනවා බලා ගන්න පුළුවන්. හැබැයි දැනට තාම එහෙම කන්ෆර්මේෂන් එකක් නැහැ. අය ටයිම් ෆ්‍රේම් එකේ කන්ෆර්මේෂන් එකක් නැහැ නෙමෙයි. මේ ඒරියා එක බ්‍රේක් ත්‍රූ ගන්න ඉතින් නිසා කන්ෆර්මේෂන් එකදී කවුරු හරි සෙල්ස් අරගෙන ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. බ්‍රේක් ඉවන් ප්‍රොෆිට් එකක් අරගෙන බ්‍රේක් ඉවන් දාලා තියාගන්න. මොකද මේ ඒරියා එකට එනකොට ස්ටොප් ලොස් මේ බයිස් ගත්ත අයගේ ස්ටොප් ලොස් මෙයාලා සෙලර්ස්ලා ස්ට්‍රෝං වෙලා සෙල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලෙවල්ස් මොනිටර් කරන්න. එහෙනම් අපි අද හවස ලයිව් එකෙන් හමුවෙමු. අපි බලන්නේ බයිස් ගන්න තමයි. එහෙනම් හවස 6:00 අපි ලයිව් එකට සෙට් වෙමු. අපි ගිහින් එන්නම්. වීඩියෝ එකට ලයික් කරන්න, මොන හරි තිබ්බොත් අපේ WhatsApp එකට දාන්න. මම හිතනවා ඔයාලට මම කිව්ව දෙයින් මොනවා හරි අයිඩියා එකක් එන්න ඇති කියලා. මොන විදිහටද අපි ප්‍රයිස් ඇක්ෂන් එක රීඩ් කරන්නේ සහ මොන විදිහටද බයිස් බලන්නේ, බයි එකක් එක්ස්පෙක්ට් කරන්නේ කියන එක. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා. බයි බයි.